කොහමද පොඩි වොක් එකකට යනවා මේ හැන්දෑවේ වෙලාව 5:20යි. අපේ වැඩට යන්න කලින් මට වැඩට යන්න තියෙනවා අපේ ශ්‍රී ලංකන් ෆුඩ් ට්‍රක් එකේ තියෙන තැන අද පොඩ්ඩක් හැන්දෑවට බිසි වෙනවා. ඉතින් වැඩ කරන එක්කෙනාට උදව් කරන්න යනවා. ඒ යන්න කලින් පොඩි වොක් එකකට ගිහිල්ලා එන්න තමයි යන්නේ. දැන් මේ ඇවිදගෙන යන ගමන් ජිම් එකට දැන් මෙහි මැංගෝ සීසන් එක එනවා. දැන් ගොඩක් ගස්වල එහෙම මේ පොඩි මල් දාලා පොඩි ගෙඩි එන්න පටන් ගන්න තියෙන්නේ. මේ ඔය පේන්නේ අඹ ගහක්. මේ අඹ ගහේ පැලෙන්න මැංගෝ එනවා. බලන්න දැන් මේ පොඩි ගෙඩි දාලා තියෙන්නේ. පොඩි ගෙඩි එනවා දැන් මල් වැටිලා. දැන් නැපේනවද කියලා. මේ ගහේ මේ පාරේ යන ගහ අයිනෙක් ගහක් මැංගෝ එනවා. ආයි මුළු ගහ පිරෙන්න එනවා ඒ ගහේ මැංගෝ. ඕකේ. දැන් වයි එක ළඟට ආවා. මේක තමයි වයි එක. දැන් මේලාට කට්ටිය වැඩ ඇරලා මේ ජිම් එකට යනවා. බාස්කට් බෝල් ගහන්න මේකේ කරන ස්පෝර්ට් කරන්නද ළමයි වරගෙන එහෙම එනවා. දැන් YMC එකට ආවා. මේ පොඩි වර්කවුට් එකක් කරලා මේ ආයෙත් යනකොට කතා කරමු. මාද මේක ඇතුලේ ඉතින් වීඩියෝ කරන්න බෑ. ගුණසන එක ගොඩක් ඉන්නවා. හරියන්නේ නෑනේ. මොනවාද මේ පොඩි වර්කවුට් පාරක් දාලා ඊට පස්සේ මේ ගෙදර යන ගමන් කතා කරමු. ඊට පස්සේ යන් මේ ෆුඩ් ට්‍රක් එකට. මේ ෆුඩ් ට්‍රක් එක ඇවිල්ලා ශ්‍රී ලංකන් ෆුඩ් ට්‍රක් එක ෆ්ලොරිඩාවේ තියෙන එකම ෆුඩ් ට්‍රක් එක. ඉතින් අපි ෆුඩ් ට්‍රක් එක එකම ශ්‍රී ලංකන් කෑම තියෙන තැන. ඉතින් මේ ඔෆිෂියලි මොනවාද මේ ඉතින් මේ යන් මම පෙන්නන්නම් කොහොමද කියලා ඒක. ජිම් එකෙන් ආවා. මේ වෙලාව 5:45යි. ඉතින් මේ ඉක්මනට යන්න ඕනේ. මොකද 6 මාට බිසි වෙනවා. මේ එච්චර ජිම් එකකින් වෙලා හම්බුනේ නැහැ. පොඩ්ඩක් පරක් වුණා යනකොට. අද මොකද මේ ට්‍රක් එක 6 මාට විතර පොඩ්ඩක් බිසි වෙනවා. මොකද අද
අපේ ට්‍රක් එකේ තියෙන තැන එතන තියෙනවා ගේම් නයිට් එකක් ට්‍රිවියා කියලා. ට්‍රිවියා එකට ඉතින් ජනරල් නොලෙජ් අහන ගේම් එකක්. ඒක ගෲප්ස් බෙදලා කට්ටිය ඒ ගේම් එක සෙල්ලම් කරනවා ප්‍රයිසස් දෙනවා. ඉතින් ඒකට මේ එනවා පොඩ්ඩක් හැන්දෑ 6:00 ඉඳන් 9 විතර වෙනකම් පොඩ්ඩක් බිසි වෙනවා. ඉතින් වැඩ කරන එක්කනට පොඩ්ඩක් අමාරු තනියම කරන්න. ඒකින් දෙයාට ගිහලා පොඩ්ඩක් උදව් කර දෙනවා දැන්. මේ අනිත් එක මම මේ ප්ලෑන් කරලා කරන්න පටන් ගත්ත වීඩියෝ එකක් මේ මගේ ෆෝන් එකෙන් කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් ඇති. ඉතරම කැමරා එකේ එන මේ මොකද කැමරා එකේ මේ මයික් එකේ එන සවුන්ඩ් එක ඉතරම හරි නැතුව ඇති. මේ මට වෙලා තිබ්බොත් වීඩියෝස් කරන්න මං එනම් එතකොට ගන්නම් මේ vlogging කැමරා එකක් GoPro වන හරි එකක්. මේ දැන්ට ඉතින් මේකෙන් දාලා බලනවා කොහොමද කියලා. නිකන් ආතල් එකටත් එක තමයි ඉතින් කරන්නේ. බලමුකෝ. මේ වීඩියෝ කරන්න ගිහිල්ලා මේ ජිම් එකේ යතුරු දාලා අමතක කළා. දැන් ඉතින් ජිම් එකට යනවා පටස් ගාලා යතුරු ගන්න. යතුරු නැතුව කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ වීඩියෝ කරන එක සීන් ඉඳලා දැන් ඉතින් ආයිත් යනවා. ඉක්මනට කියලා බලමු තියනවාද කියලා. පාකින් හොයා ගන්නත් ජිම් එක ෆුල් රයිට් දැන් YMCA එක පාකින් ලොට් එක ෆුල්. වගේකට ආවා ගිහිල්ලා බලමු මොනවාද මේ යතුර කාට හරි දීලා lost and found එකේ තියනවාද දන්නේ නැහැ. මේක තමයි ෆීල්ඩ් එක. මේ ළමයි හන්දෑට එල්ල සමහරකට සොක්ක ගහනවා. මේ එක ගේම්ස් ගහනවා. මේ මෙතන YMCA එකේ ඩේ කෑයක ඇවිල්ලා මොනවාද මේ අම්මලා ජිම් එකේ හරි මොන හරි ක්ලාසස් ජිම් එකේ ක්ලාසස් තියෙනවා නම් ළමයිව තියලා මේ ඩේ එකේ මේ යනවා. ඊට පස්සේ මේ ඉන්න හයි ස්කූල් ස්ටුඩන්ට්ස්ලා එහෙම ඒගොල්ලෝ තමයි බලාගන්නේ. හරි ඉක්මනට ගිහලා බලමු හොයාගන්න පුළුවන්ද කියලා යතුරු. Alright, truck එක ඇතුළට. Hi Denise. මේක තමයි අපේ තියෙන orders ටික. I'm talking to the camera. මෙයා තමයි අද හැන්දෑව shift එක කරන්නේ. ලංකාවේ කෑම හදනවා. එළිය දැන් කරන්නේ vegetarian rice එකයි chicken curry rice එකකුයි කරන්නේ. ඊට පස්සේ ඌ බෝඩර් එකක් තියෙනවා chicken කොත්තු දෙකකට. Yeah, green beans, mixed vegetable and lentils. Hey.
අපේ වෙජිටේරියන් එක පරිප්පු මික්ස් වෙජිටබල් එකයි බෝන්චි තෙල් දාලා The vegetable smoked already. This is the second Uber we got today. Only the second Uber we got today. I think so. Should be a slow today. Yeah, it ain't that many people. Yeah. අපි මෙයාට උගන්වලා තියෙන්නේ කොත්තු හදන්න මේ අපි ඔක්කොම කරීස් හදනවා මේ කුස්සියේ හදනවා මේ කොත්තු අපි සෑන්ඩ්විච් එකක් හදනවා රොටි මල් කියලා ඒවා හදන්න ඔක්කොම ඒව කරන්නේ ට්‍රක් එකේ. ඉතින් මේ වැඩ කරන අයට උගන්වලා තියෙන්නේ ඉතින් අපිට ගොඩක් ලංකාවේ අය නෑ වැඩ කරන්න. ඉතින් මෙහි ඉන්න අයට තමයි මේ වැඩ කරන අයට තමයි පුරුදු කරලා තියෙන්නේ ඒක කරන්න. Hey, yeah. Oh, give me 1 second. I'm getting samosa, sorry. I had samosa in there. You got it? Give me like 2 more minutes for you. Where I can bring it to you. Where are you sitting? Okay, I got it. All right. Hey. Give me like 3-4 minutes. I got like 4 more minutes. Get on here. They always say it's much how they come early than what they supposed to.
trying to make all three of them at the same time. Hey, how are you guys? Chicken? Yeah. Anything else? Pork? Yeah. If you can put your phone number over here, and then I'll text you. What's up, man? So මේක ඇවිල්ලා මේ Brazilian steak truck එකක්. මේක ඇවිල්ලා pizza truck එකක්. ඒක pizza oven එක තියෙනවා. මේක ඇවිල්ලා poke kai Hawaiian type food එකක්. මේ කට්ටිය ලංකාවේ කොත්තු කනවා. මේක ඇවිල්ලා අලා කාට් කියලා. මේක මේගොල්ලෝ ඔක්කොම craft beer කරන්නේ. ඕගොල්ලෝ ඕලැන්ඩෝ වලට ආවොත් ෆ්ලොරිඩා වල එතනට ඇවිල්ලා ලංකාවේ කෑමයක් කාලා කොත්තුවක් කාලා රයිස් ඇන්ඩ් කරියක් කාලා යන්න පුළුවන්. මෙතන හරි හොඳ කූල් ස්පොට් එකක්. ගොඩක් කට්ටිය ඇවිල්ලා හැන්ග් අවුට් කරලා ක්‍රාෆ්ට් බියර් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒව කරලා මේ කාලා බීලා යන්න පුළුවන්. Last chance, last chance. Last chance, last chance. Oh, yeah. What word is a noun that feels study as a verb? Means to teach a child appropriate behavior. You got to teach that kid some discipline. Hey, how are you? Huh? Good. Steady. Nothing crazy. I have green bean stir fry, mixed vegetable curry, or you go lentils. Lentils, mixed vegetable curry, or green bean stir fry.
Yellow. Okay, so දැන් මෙතන මම ඉවරයි. අඩුදෝ කරලා දැන් අපි දැන් වෙලාව 8:10යි 9ට වහනවා. අපේ වැඩ කරන එක්කෙනා ඩෙනිස් එයා වහලා ක්ලීන් කරලා ඊට පස්සේ යනවා. ඊට පස්සේ මම හෙට උදේට ඇවිල්ලා මම ඕපන් කරනවා. මම තව වීඩියෝස් ටිකක් පෙන්වන්න දාන්නම්. අපි මෙහි ස්ටේඩියම් එකේ සොකර් ස්ටේඩියම් එකේ MLS මේජර් ලීග් සොකර් ඒ ස්ටේඩියම් එකේ අපි මේ 2025 සීසන් එකේ අපිට ලොකේෂන් එකක් හම්බුණා ස්ටේඩියම් එක ඇතුලේ ලංකාවේ කැම විකුණන්න. ඉතින් අපි එතන රයිස් ඇන්ඩ් කරි කරනවා. චිකන් ඔප්ෂන් එකයි වෙජිටේරියන් ඔප්ෂන් එකයි. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් එකක් හදනවා පරාට රොටි වලින් ඩෙවල් චිකන් වගේ අතුලට දාලා චීස් දාලා මෙල් කරලා රොටි මෙල් කියලා අපි ඒක විකුණනවා. ඊට පස්සේ චිකන් පැටිස් කරනවා. මම ස්ටේඩියම් එකේ අපේ මැච් එකක් තියෙනකොට මම ඒ වීඩියෝ එකත් ගේන්නම් පෙන්නන්නම් අපි මොනවද කරන්නේ කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. So මේ අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු. All right. Bye.